ඔබේ ෆිට්නස් ගෝල් එක කුමක් වුවත් ඔබ සමග හැම වෙලාවකම IRX. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර තරගයේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. තරගයේ කාසියවාසිය ශ්‍රී ලංකා නායකයා දිනාගත්තා. ඔහු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබෙනවා. මෙම තරගයේ ප්‍රවේශපත් 20000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අලෙවි වෙලා තිබෙනවා. නමුත් අද තරගයේ නරඹන්නට සැලකිය යුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අපිත් ඉතින් වයසට ගියට හරි ආසයි මේ වගේ ශ්‍රී ලංකාව දිනනවා බලන්න තමයි යාවේ අද. අද අපි ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම සපෝට් කරන්න තමයි යාවේ. මෙහෙම කණ්ඩායමක් වශයෙන් අපි අද ඇත්තටම දුක් වෙනවා. මොකද අපි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ වශයෙන් නමුත් අපි මේ ක්‍රීඩාව අපේ ක්‍රීඩකයන්ට සපෝට් එකක් දෙන්න තමයි අද මැච් එක බලන්න ආවේ. මැච් එක නම් මොන වුණා කරන්නේ ලංකාවේ ක්‍රිකට් එකේ ඉඳ පොඩ්ඩක් ආවා බලන්න. ලංකාව අපි දැන් අවුට්නේ ටූර්නමන්ට් එකේ. හොඳයි ඉතින් කොල්ලෝ ටික මේ දන්නේ නැහැ. පව් ඉතින් ජයසූරි මහත්තයා මාලිංග පිස්සිම් වගේ ග්‍රවුන්ඩ් වල ඇවිදිනවා. අපිටත් දුකයි. අපි ක්‍රිකට් බලනවා. අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා දැන්. අවුරුදු 30ක් තිස්සේ. මොනවට ආව බලලා යන්න ලංකාවේ උන් ටිකේ. දින්නත් පෙරදුනත් අපේ අයට අපි ආදරේ. ශ්‍රී ලංකා I love you ශ්‍රී ලංකා. I love you ශ්‍රී ලංකා. එයාලා පෙරදුනත් දින්නත් අපි එයාලට ආදරේ. අපි කොච්චර පෙරදුනත් අපිට අවුලක් නැහැ. අපේ කොල්ලෝ වසයි. දක්ෂතාවයක් නැතුව නෙවෙයි කිසිම ලීග් එකකට ඊට පස්සේ සෙල්ලම් කරන්න දෙන්න හොඳ නැහැ. ලෝකේ කිසිම ලීග් එකකට සෙල්ලම් කරන්න හොඳ නැහැ. ලංකාවේ මැච් වල විතරයි සෙල්ලම් කරන්න දෙන්න ඕනේ. ඒක තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. ලෝකේ කිසිම ලීග් එකකට සෙල්ලම් කරන්න දෙන්න එපා. නව Surf Excel Matic ඇඳුම්වල ටෆ් බ්‍රයිට් පැල්ලම් ඉවත් කරයි. ටෙස්ට් කරන්න බෙස්ට්.